ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න දුවලා පුතාලට පණිවිඩ කීපයක් අරගෙන එන්න. හරි විභාගය පටන් ගන්න පුතේ 17 වෙනිදා. ඒ කියන්නේ මම දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ අද. ඒ කියන්නේ අනිද්දා තමයි ඔයාලට විභාගය තියෙන්නේ. මේ වෙලාවේ ඔයාලා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඇති, පීඩනයටපත් වෙලා ඇති, බය වෙලා ඇති. ගොඩක් වෙලාවට පාඩම් කරපු අයයි පාඩම් කරපු නැති අය දෙගොල්ලොම. ගොඩක් වෙලාවට පුතේ පාඩම් කරලා සිලබස් එක කවර් කරපු ළමයෙක් උනත් බය වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මම මේ වෙලාවේ ඔයාලට පළවෙනියටම කියන්නේ බය වෙන්න එපා. අවසාන මොහොතේදීත් ඔයාලා හිතන්න මට පුළුවන්. ඔව් මට පුළුවන්. මං කොහොම හරි විභාගය සමත් වෙනවා සහ මම මේ විෂයන් 9ටම හොඳටම මුහුණ දෙනවා කියලා හිතන්න. මම කියන්නේ ඔව් ඔයාට පුළුවන්. ඉතින් ඒක නිසා මට පුළුවන් කියලා හිතලා බය නැති කරලා විභාගයට මුහුණ දෙන්න හිත සූදානම් කරගන්න. ඊළඟ කාරණේ තමයි මම ඔයාලට මතක් කරනවා ඔයාලා යනකොට අරන් යන්න ඕන දේවල්. විශේෂයෙන්ම ඔයාලා අරගෙන යන්න ඕන ඔයාලට ලබලා දීලා තියෙන ඇඩ්මිෂන් එක. ඒ ඇඩ්මිෂන් එක තමයි පුතේ විභාගයට ඇතුල් වෙන්න. කියන්නේ විභාග ශාලාවට ඇතුල් වෙන්න ඔයාලට තියෙන ඉදිරිපත් කරන්න ඕන එක. ඇඩ්මිෂන් එක. ඒ වගේම ID එක අරන් යන්න ඕනේ ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු නිසා. මෙන්න මේ දෙක නැත්නම් ඔයාලට විභාග ශාලාව ඇතුළට යන්න විදිහක් නැහැ. ඒක නිසා මතක් කරලා මේ දෙක අරගෙන යන්න. ඊළඟට මතක් කරනවා මම ඔයාලා අරගෙන යන්න විශේෂයෙන්ම පෑන්. නිල් පෑන, කළු පෑන භාවිත කරනවා නම් දෙකම අරගෙන යන්න පැන්සල, මකනය, ඊට පස්සේ බැරි වෙලාවත් පැන්සල අවශ්‍ය වෙලාවල් වලදී උල කැඩුනොත් උල් කරගන්න කටරයක් අරගෙන යන්න මේ දේවල් අරගෙන යන්න. ඒ වගේම ගණිතය විෂය සඳහා මුහුණ දෙන දවසේදී ඔයාලා කවකටු අරගෙන යන්න අවශ්‍ය කරනවා. එතකොට කවකටු පෙට්ටිය අරගෙන යන්න දෙන්නේ නැහැ. නමුත් කවකටු අරගෙන යන්න පුළුවන් පුතේ. මම ඒකත් මතක් කරනවා මතක තියාගන්න. ඒ වගේම ගොඩක් අවස්ථාවලදී ඔයාලට වතුර තිබහා හැදෙනවා. ඒ අවස්ථාවලදී අපිට වතුර ඕනේ. එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් ළඟ ඉන්න කෙනාගෙන් ඉල්ලා ඉන්න බෑ. මොකද ඔයාලට විභාගය පැය 2ක් හෝ 3ක් තියෙනවා නම් ඒ කාලය ඇතුළත ඔයාලා විභාගය සඳහා මුහුණ දිය යුතු වෙනවා. ඒක නිසා ඔයාලා අවශ්‍ය නම් වතුර බෝතලයක් අරන් යන්න කියලා මම මතක් කරනවා. ඊළඟට පුතේ ඔයාලා දැන් ගොඩක් බය වෙලා ඉන්නේ. ගොඩක් පාඩම් කරපුවවත් අමතක වෙලා ඇති සමහර විට. ඒක නිසා ඔයාලා පාඩම් මතක තියාගන්න. දැන් ඕනවට වඩා දැන් එක දවසයි තියෙන්නේ. දැන් අනිත් දවසේ තියෙන්නේ බුද්ධ ධර්මය පටන් ගැනීමේදීම. එතකොට දැන් බුද්ධ ධර්මය පාඩම් කරලා ඔක්කොම ටික නැත්නම් කලබලයට කියවගෙන යන්න එපා. මොකද ඔයාලා පීඩණයටපත් වුණොත් ඒ මතක තියෙන ටිකත් අමතක වෙලා යයි. ඉතින් ඒක නිසා බලාගත්තු ටික හොඳට බලා ගන්න. ඊටු ටිකත් වෙලාව තියෙනවා නම් පොඩ බලා ගන්න. මේ වෙලාවේ පාඩම් කරන එකට වඩාත්ම සුදුසු වෙන්නේ ඔයාලා පසුගිය ප්‍රශ්න පත්‍ර බලන එක පුතේ. එතකොට පසුගිය ප්‍රශ්න පත්‍ර කොහොමද හැදිලා තියෙන්නේ, මොන පාඩම් වලින්ද ඇවිල්ලා තියෙන්නේ කියන එක ඔයාලට යම් අවබෝධයක් ඇති. ඉතින් ඒක නිසා පසුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන පොඩ්ඩක් බලා ගන්න කියලා මම මතක් කරනවා. විශේෂයෙන්ම ඔයාලට ඔරලෝසුවක් අරන් යන්න පුළුවන් නම් හොඳයි. විභාගය මධ්‍යස්ථානයට අරන් යාම සඳහා සුදුසු ඔරලෝසුවක් පුතේ. මොකද සමහර ඔරලෝසු අරගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා විභාග මධ්‍යස්ථානයට අරන් යාමට සුදුසු ඔරලෝසුවක් අරන් යන්න. මොකද නියමිත කාලය තුල කාලය බෙදාගෙන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දිය යුතු නිසා. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලා රැගෙන යා යුතු සහ මතක තියාගන්න ඕන කාරණා ටික. ඒ වගේම තවත් මතක් කිරීමක් තියෙනවා. විභාග මධ්‍යස්ථානයට ගියාට පස්සේ විභාගය ලියන්න ඔයාලට කොළ ලබලා දෙනවා. එතකොට පළවෙනියටම දෙන්නේ පොතක් වගේ එකක්. එතකොට එතනදී ඔයාලගේ විභාග අංකය මතක් කරලා නිවැරදිව ලියන්න. ඒ වගේම හැම පිටුවකම විභාග අංකය ලියන්න ස්ථානයක් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී විභාග අංකය නිවැරදිව ලියන්න. ඒ වගේම ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යද්දී පිටු අංකය නිවැරදිව දාන්න පුතේ. ඒක මම මතක් කරන්නේ සමහර වෙලාවල් වලදී ප්‍රශ්න අංකය සහ පිටු අංකය දාන්න නැතුව ලියාගෙන ගිහින් අන්තිමට දානවා කියලා හිතනවා. පස්සේ වෙලාව ඉවර වෙද්දී ඔයාලා හරියට ප්‍රශ්න අංකය දාලත් නැහැ, පිටු අංකය දාලත් නැහැ. ඒක නිසා නිවැරදිව ප්‍රශ්නය ලියන්න යද්දී ඒ ලියන වෙලාවෙදිම මම ලියන්නේ මොන ප්‍රශ්නේද? දැන් පළවෙනි ප්‍රශ්නේ ලියනවා නම් ප්‍රශ්න අංකය තුල අංක 1 දාලා
පිටු අංකයක් නිවැරදිව ලියාගෙන යන්න. මොකද අන්තිමේදී අමුණන්න යනකොට වරදින්න පුළුවන් නිසා ඒක හොඳට මතක තියාගත යුතු කාරණයක්. ඊළඟට පුතේ විභාගය ලියාගෙන යද්දී පේපර් එක ලියලා අවසන් කරන්න කාලයේදී පැය කාලක් හෝ විනාඩි 10ක් තියෙද්දි ඔයාලට කියනවා තව තියෙන්නේ විනාඩි 10යි. තව තියෙන්නේ විනාඩි 15යි එහෙම කියලා. එතකොට අවසාන අදියරේ ඉන්න වෙලාවේදී ඔයාලට අමුණන්න නූලක් දෙයි. ඒ නූලෙන් හරියට පිටු අංක බලලා අමුණලා නැවත ලියන්න ගන්න. මොකද නැත්නම් ඔයා අන්තිම මොහොත වෙද්දිත් පේපර් එකට ලියනවා නම් ඒ ලියන්න යන කරුණ ඔයාට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා පේපර් එක ලියලා අවසන් වෙන්න යන කාලයට විනාඩි 5ක හෝ 10කට පෙරවත් ඔයා පේපර් එක අමුණලා තියාගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මට ඔයාලට මතක් කරන්න ඕන උනේ. ඉතින් අනිද්දා දවසෙන් කියන 17 වෙනිදා දවසෙන් ආරම්භ වෙන සාමාන්‍ය පෙළ විභාගයට හොඳටම මුහුණ දීලා ඒ නවය හෝ හොඳ උසස් පෙළ ලියන්න හැකි හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න ඔයාලා හැමෝටම හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවතත් කියන්නේ ඔව් ඔයාට පුළුවන්. මේ දවසත් ඇති ඔයා විභාගය පාස් වෙනවා කියන මානසිකත්වය ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ඔයාට ඒ උනන්දුව තියෙනවා නම් මම කියන්නේ මේක දවසත් ඔයාට ඇති. ඉතින් මේ ටික තමයි මට මතක් කරන්න ඕන උනේ. මෙතනින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඒ වගේම කියනවා සාමාන්‍ය පෙළට අදාළ විෂයන් වලට අදාළ සමහර පාඩම් මම මේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවත් ඔයාලට පිටිවහලක් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඔබට සුබ දවසක්.